කුජ්ජතිස්ස ස්තූපය නැතිනම් එලාර සොහොන. සුවර්ණමාලී මහා චෛත්‍යයේ රථගාල්ට පිටුපසින් චෛත්‍යයට ඊසාන දිගින් විසල් ගස් අතර කුඩා චෛත්‍යයක නටබුන් දිස්වේ. මෙම ස්තූපය ශෛලමය වේදිකාවක් මත ගොඩනැගුණකි. වේදිකාවේ දකුණු පසින් ඊට ගොඩවීම සඳහා පියගැට පෙළක් තනා තිබේ. එහි දෙපස කොරවක් ගල් සහ දර්ශනීය දොරටුපාල් රූප දෙකකි. එය කුජ්ජතිස්ස ස්තූපය ලෙසින් ඇතමෙකු වරදවා හඳුන්වා ඇත. කුජ්ජතිස්ස රහතන් වහන්සේ සද්ධාතිස්ස රජතුමාගේ කාලයේ විසූ උතුමෙකි. උන්වහන්සේගේ දේහය අහසින් වැඩම කළ තැන කුජ්ජතිස්ස ස්තූපය ඉදිකළ වග පැවසේ. දේහය එසේ අහසින් වැඩම කර ඇත්තේද ජීවමාන කල රහතන් වහන්සේ කෙරේ රජතුමා තුළ තිබූ වැරදි වැටහීමත් දුරකරනු පිණිස උන්වහන්සේ කළ අධිෂ්ඨානයක ප්‍රතිඵලයක් වශයෙනි. එසේ නම් කුජ්ජතිස්ස ස්තූපය සද්ධාතිස්ස රජකාලයේදී හෝ ඊට පසුව හෝ ඉදිකළ යුතුය. නමුත් සද්ධාතිස්ස රජුගේ රාජ්‍ය කාලය වන විටත් මේ ස්ථානයේ ස්තූපයක් පිහිටා තිබූ බව වංශකථාවල සඳහන් වේ. මේ අනුව මේ කුඩා ස්තූපය කුජ්ජතිස්ස ස්තූපය විය නොහැකිය. දුටුගැමුණු මහරජතුමා සහ එලාර රජතුමා අතර මුහුණට මුහුණලා ඓතිහාසික සටන සිදු වූයේ අනුරාධපුර ඇතුළු නුවර දකුණු දොරටුව පිටතින් ඒ සමීපයේදී බව මහාවංශයේ සඳහන් වේ. සටනින් පැරදී මියගිය එලාර රජුගේ දේහය රාජ්‍ය ගෞරව සහිතව එම ස්ථානයේම ආදාහනය කරනු ලැබින. අනතුරුව එය සිහිවීම පිණිස දුටුගැමුණු මහරජතුමා එහි ස්තූපයක් ගොඩනංවා තිබේ. මෙම ස්තූපයද ඒ අසලම පිහිටා ඇත. මෙම කුඩා ස්තූපය නිසක වශයෙන්ම එලාර රජු සිහිවීම පිණිස දුටුගැමුණු මහරජතුමා විසින් ඉදිකරනු ලැබූ එලාර සොහොන විය යුතුය. මෙම ස්ථානය නිසි පරිදි කැණීම් කටයුතු කිරීමෙන් එය තහවුරු කරගත හැකිවනු ඇත. දුටුගැමුණු රජතුමා ඉදිකළ මේ ස්මාරකය තම සතුරාට පවා නිසි ගෞරව දැක්වූ උදාර සිංහලයන්ගේ ජීවන දර්ශනය නිහඬවම පවසන ඉතා වැදගත් ඓතිහාසික ස්මාරකයක් වේ.